ඊයේ ජූලි මාසේ මුල් දවස. ඊයේ මම නැගිට්ටේ පාන්දර 4ට. මුල් පැය මං වෙනුවෙන් වෙන් කරගත්තා. ඊට පස්සේ හොඳට උණු වතුරෙන් නාගෙන ෂෙයින් එක හරහා ඇනවුම් කරගත්ත නිල් සුදු ඉරිරි වැටුණ ගවුම ඇඳගෙන කොණ්ඩෙත් ඒ ගමම්ම වේලගත්තා. කොණ්ඩෙ කොටට කපපු එක ගැන සතුට දෙගුණ තෙගුණ වුණේ මට ඒ මොහොතේ. කන්නාඩියෙන් මන් දිහා බලාගෙන ලස්සන හිනාවකින් මටම සුබ පතාගෙන දවස ගානේ මට මාව ලස්සනට පේනවට මං හදවතින්ම ස්තුතිවන්ත වුණා. ඊටත් පස්සේ මං ආලින්දට ඇවිල්ලා පිරිත් ටික දාලා සුවඳ ඉටිපන්දන් ටික පත්තු කරේ. ඊගාවට මම මගේ රෝස පාට ඒප්‍රන් එකත් ඇඳගෙන කිරිපත් සුවඳ මුළු ගෙදරම පතුරවන්න ලෑස්ති වුණා. කලින්ද රෑ පෙගෙන්න තියාපු බාස්මති හාල වතුර අයින් කරලා ආයම වතාවක් බාස්මති හාල හොඳින් හෝදලා කිරිබත උයන භාජනයට හාල් ටික දාලා අවශ්‍ය ප්‍රමාණයට හාල තැම්බෙන්න වතුරත් තියලා ලිප පත්තු කරලා තැම්බෙන්න තිබ්බ හාලට අත තියලා 3 වතාවක් වැන්දා. පුරුදු විදියටම රෝස පාට තුවාය කැම මේසේ උටින් එලලා තිබ්බේ හෝදන දේවල් වේලෙන්න තියන්න. හාල තැම්බෙන අතරෙමයි මං ලුණු ගෙඩියකොත් තෝරගෙන ලුණු මිරිස හදාගන්න හීනිවට ලුණු ගෙඩියෙන් භාගයක් කපාගෙන ලෑස්ති කරගත්තේ. මන් දන්නවා ඔයාලට නාට්‍යයක් වගේ පළවෙන්ද මං කරන වැඩ කොටස මතකයි කියලා. ඉතින් මේ වැඩ ටික මොනම හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැහැ. වීඩියෝ එකට වෙනසක් ගේන්න ඕනේ කියලාවත් මම මේ ටික වෙනස් කරන්නේ නැහැ. මොකද මේක මම හැම මාසෙම මුල් දවසේ වතාවතක් විදියට කරන දෙයක්. ලුණු ටික කැපුවට පස්සේ එළවණු කපන ලෑල්ල ආපහු ඕන වෙන්නේ නැති නිසා මම ඒක හොදලා වේලෙන්න රොස පාට තුවාය ගාවෙන් තිබ්බා. බත දුන් දදා තැම්බෙද්දී පොල් කිරි පැකට් එක අරන් ඒකත් කපලා ලෑස්ති කරගත්තා. ලීවන් ගෙඩියත් අරගෙන කවුන්ටර් ටොප් එකෙන් ලුණු මිරිස හදාගන්න තියලා තැම්බුන බතට පොල් කිරි එකතු කරලා ලුණු කුඩුත් එකතු කරලා කලවම් කරලා තැම්බෙන්න තිබ්බා. කිරිපත සැරෙන් සැරේ හැඳි ගගයි මං අනිත් වැඩ කළේ. ලුණු මිරිස හදාගන්න ලුණු කුඩු කෑලි මිරිස් කුඩු කපපු ලුණු ටික දාලා හොඳට ලුණු මිරිස වංගෙඩිය කොටා ගත්තා. කොටාගෙන ඒ ටික වීදුරු භාජනයකට දාගෙන දෙහියුෂත් එකතු කරලා කලවම් කරලා ලුණු මිරිස පැත්තකින් තිබ්බා. මේ තමා කිරිපතේ සුවඳ පැතිරෙන වෙලාව. ලිපේ කින්දර පොඩ්ඩක් අඩු කරලා කිරිපත හැඳි ගන්න අතරෙම ලුණු මිරිස කොටාගත්තු ලීවන් ගෙඩියත් ඉක්මනට හොදලා රෝස පාට තුවාය ගාවින් වේලෙන්න තිබ්බා. කිරිපත හැදිලා ඉවරුණාට පස්සේ ආපහු හොඳට කලවම් කරලා ලිප වහලා කිරිපතේ මුල් කොටස කිරිපිඩු පූජාවට වෙන් කරා. ඊට පස්සේ කොටස මම පිඟානකට බෙදුවේ මගේ ගෙදර ප්‍රධානියට. ඒ මගේ මහත්තයාට. එයා රැකියාවට යන්න කලින් උදෙන්ම උයපු කිරිබත් ටිකකුයි උදේම හදාපු ලුණු මිරිස් ටිකකුයි එක්ක කන්න දෙන්න ලොකු උවමනාවක් මට තිබුණා. ඒ අපිව පෝෂණය කරන රැකගන්න මගේ මහත්තයාටත් මේ මාසේ සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමනුයි. මේ තියන්නේ මම සතුට වෙන තවත් දෙයක්. රෝලින්ඩෝ එක උඩට යද්දී එන හිරු එළිය දිහා බලාගෙන ඉන්න මම පුදුම තරම් ආසයි. කිරිබත් කන කෙනාට කියලා උණු උණුවෙම රස කිරිබත් කටක් කවා ගන්නත් මං අමතක කළේ නෑ. කිරිබත හදලා ඉවර කරපු හින්දා ඒප්‍රන් එකත් ගලවලා අදාළ තැනින් තිබ්බා. ඊට පස්සේ කිරිපිඩු පූජාව තියලා පහන පත්තු කරලා බුදුන් වැන්දා. සුවඳ කෝන් එකක් පත්තු කරලා බුදු පහන ගාවත් සුවඳ දුම් අල්ලලා ගෙදරටත් සුවඳ දුම් ඇල්ලුවා. අපි හැමෝම සතුටු වෙන්නේ අපිට ආවේනික වෙච්ච ක්‍රමවලට. මාසේ මුල් දවසේ මම මේ කරන හැම වැඩ කටයුත්තකින්ම මං ලොකු සතුටක් ලබනවා. උණු උණුවේ කිරිබතත් කන්න දීලා මගේ සෙනෙහවන්තයව සතුටෙන් ගෙදරින් පිටත් කරලා ඉවර වෙලයි මං ආසාවෙන්ම කරන අනිත් වැඩේට මුල පෙරුවේ. මෙදා සැරේ මං හැදුවේ කිරිබත් මල් පොකුරක්. මීට කලින් වතාවකත් මං එහෙම හැදුව මතකයේ තිබ්බ හින්දා මේ වතාවෙත් මට හිතුණා කිරිබත් මල් පොකුරක් හදන්න.
ඒ වැඩේ මගේ හිත සතුටු වෙන විදියට ඉවර කරගෙන ලස්සන පින්තූරෙකුත් අරගෙන මගේ සතුටු මතක ගැලරියට එකතු කරගත්තා. ඉතින් ඔයාලටත් ගොඩාක් ස්තුතියි. හැම මාසෙම පළවෙනිදා මං අරන් එන කිරිබත් විස්තරේ බලන්න මග බලන් ඉන්නවට සුබම සුබ ජූලි මාසයක් වේවා.